R1 bikes දකින්න ලැබෙන එකක්. Yamaha කම්පැනි එක කියලා තියෙනවා ආපහු R1 සහ R1M bike කැටගරි එක නිෂ්පාදනය කරන්නේ නැහැ කියලා මේ අවුරුද්දෙන් පස්සේ. ඉතින් මේකට හේතුව වෙලා තියෙන්නේ R1 සහ R1M කියන bikes හදන්න කම්පැනි එකට ගොඩක් ලොකු මුදලක් වැය කරන්න වෙනවා. අනිත් හේතුව තමයි මේ bikes ගන්නේ ලෝකෙ මිනිස්සුන්ගේ ඉතාමත් සුළු පිරිසක් පමණයි. ඉතින් මොන කම්පැනියද පාඩු ලබන්න කැමති? 1998 ඉඳලා R1 bikes නිෂ්පාදනය කරන්න පටන් අරන් අවුරුදු 26ක් ගිහිල්ලා 2024 දී තාම ලංකාවට බැරි වුණා මේ බයික්ස් රෙජිස්ටර් කරන්න දෙන්න. පුදුම කාල කන්නි රටක් මේක. දැන් කරන්න දෙයක් නැහැ. මම මේ රටේ ඉන්න මොංගල් පාලකයන්ගෙන් ඉල්ලන්නේ අටුම තරමේ අනිත් සුපර් බයික්ස් ටික ඩිස්කන්ටිනියු වෙන්න කලින් ප්ලීස් මේ අවුරුද්ද ඇතුළතවත් මේ හයි කැපැසිටි බයික්ස් වලට රෙජිස්ට්‍රේෂන් දීලා ලංකාවේ ඉන්න මේ තරුණ කොල්ලන්ට මේ නැති වෙන්න යන chance එක අරන් දෙන්න.